ගෙදරක ඉන්නවා බූරුවෙක්. ඒක ඉන්නවා බූරුවෙක් ඉන්නවා ඔයාලා වගේ චූටි බබෙක් පුතෙක් ඉන්නවා තාත්තා කෙනෙක් ඉන්නවා. හරිද? තුන්දෙනාත් එක්ක දවසක් කොහෙද යන්නේ? ගමනක් යනවා. කොහෙද යන්නේ? ගමනක් යනවා. හරිද? එතකොට දැන් පුතත් මෙහෙම යනවා බූරුවා මැදින් ඇවිදගෙන යනවා තාත්තා එහා පැත්තෙන් යනවා. තුන්දෙනාම පයින් ඇවිදගෙන යනවා. හරිද? එතකොට බලන් ඉන්න මිනිස්සු කියනවා පුතේ ඔයාලා හිතන්නේ මොනවා කියයිද? බලන් ඉන්න මිනිස්සු කියනවා බලන්නකෝ අර මෝඩ තාත්තගේ පුතාගේ වැඩ අර පිටේ නැගලා යන බූරුවෙක් ඉද්දී මේ දෙන්නම මොකද කරන්නේ? පයින් යනවනේ. බලන්නකෝ අයියෝ මේ දෙන්නගේ තියෙන මෝඩකම කියලා කියනවා. හරිද? කියනවා මේ අර පුංචි එකාගේ කකුල් දෙකත් රිදෙනවා ඇති කියලා. මේක පුතේ ඇහෙනවා මේ දෙන්නට. තාත්තා මොකද කරන්නේ? පුතා උස්සලා තියා ගන්නවා කොහෙන්ද? පුතාට කියනවා පුතා නගින්න බූරුවගේ පිටට කියලා. දැන් ඔන්න පුතා බූරුවගේ පිටේ යනවා. තාත්තා කොහොමද යන්නේ? තාත්තා පයින් ඇවිදගෙන යනවා. ටික දුරක් යනකොට තව පිරිසක් මේක දැකලා කියනවා පුතේ මොකද්ද දන්නවද? බලන්නකො හැදියාවක් නැති ළමයි අර අහිංසක තාත්තා පයින් කකුල් කැඩෙනකන් යද්දි අර හොඳට හයි හත්තිය තියෙන කොල්ලා අර බූරුවගේ පිටේ නැගලා යනවනේ කියලා පුතේ පණින්න ගත්තා. හරිද? එතකොට පුතා හිතුවා මේක හරියන්නේ තාත්තට නගින්න කියන්න ඕනේ බූරුවගේ පිටට මම බහින්න ඕනේ. ඇත්තටම තාත්තගේ කකුල් රිදෙනවා ඇති. තාත්තා දැන් වයසයිනේ. ඊට පස්සේ තාත්තා හිතුවා ඇත්ත තමයි පුතාට මිනිස්සු බනිනවනේ. තාත්තා නැග බූරුවගේ පිට උඩට පුතා බැස්සා ඉබට. දැන් මොන ආයි ගමන යනවා පුතේ. හරිද? ගමන යනකොට එක දවසක් යනකොට තව පිරිසක් කියනවා බලන්නකෝ නේද දෙමාපියෝ නේද? අර අහිංසක පොඩි එකා කකුල් කැඩෙනකම් පයින් යද්දි තාත්තා යනවනේ බූරුවගේ පිටේ නැගලා. ඇත්තමයි පුදුම මිනිස්සු කියලා වනින්න ගත්ත පුතේ. හරිද? ඊට පස්සේ තාත්තා හිතුවා ඒකත් හරියන්නේ නැහැ. පුතාවත් ගත්ත බූරුවගේ පිටට. හරිද? දැන් දෙන්නත් එක්ක බූරුවගේ පිටේ නැගලා යනවා. ටික දුරක් යනකොට පුතේ මිනිස්සු කියන්න ගත්තා අයියෝ අහිංසක සතා. අර සතාගේ කකුල් කොච්චර රිදෙනව ඇතිද? අර සතාට මොන හිරිහැරයක්ද? අර තඩි ලොකු මිනිස්සෙයි අර පොළු ගැටයයි අර අහිංසක සතාට ඉන්න දෙන්න පිටේ නැගලා යනවනේ. අර හොඳට කකුල් දෙක තියෙන්නේ පයින් බැහැලා යන්න බැරි කියලා පණින්න ගත්ත පුතේ. දැන් ඉතින් තාත්තයි පුතයි මොකද කරේ? බැස්ස බිමට. බැහැලා මොකද කරේ? පොළු කෑල්ලක් අරගෙන බූරුවගේ කකුල් හතර ගැට ගැහුවා. ගැට ගහලා ඒ ලණු වලින් අර දිග ලීයේ බූරුවව එල්ලගත්තා. එල්ලගෙන එක පැත්තකින් තාත්තා කරගහ ගත්තා. අනිත් පැත්තේ පුතා කරගහ ගත්තා. දැන් දෙන්නත් එක බූරුව උස්සගෙන තමයි යන්නේ. හරිද? දැන් බූරුවට හරිම ෂෝ. බූරුව උස්සගෙන තාත්තයි පුතයි කරේ තියන් දැන් පයින් ගමන යනවා. ටික දුරක් යනකොට පුතේ අර මිනිස්සු කියන්න ගත්තා. අයියෝ අර වගේ මෝඩයෝ දෙන්නේ. අර බලන්නකෝ අර ලස්සනට බූරුවගේ පිටේ නැගලා යන්න තියෙද්දි දෙන්නත් එක්ක අර බූරුව කරගහගෙන යනවනේ කියලා පරින්න ගත්තා. ඊට පස්සේ පුතේ තාත්තට පුතාට හිතා ගන්න බෑ කොහොමද යන්න ඕනි කියලා. පයින් ගියත් වැරදි බූරුවත් එක්ක. පුතා විතරක් බූරුවගේ පිටේ නැගලා තාත්තා පයින් ගියත් වැරදි. තාත්තා බූරුවගේ පිටේ නැගලා පුතා පයින් ගියත් වැරදි. නේද? දෙන්නම බූරුවගේ පිටේ නැගලා ගියත් වැරදි. දෙන්නම බූරුවගේ පිටේ නැගලා නොගියත් වැරදි. දෙන්නත් එක්ක බූරුව උස්සගෙන ගියත් වැරදි. එහෙනම් පුතේ මොකද මේ කතාවෙන් තේරෙන්නේ? අපි කොහොම කරත් මිනිස්සු මොනවා හරි කියනවා නේද? අපිට ඕන විදියට අපිට යන්න දෙනවද? නෑ. මිනිස්සු මොනවා හරි දෙයක් කියනවා. අපි මොන දේ කරන්න ගත්තත් මිනිස්සු මොනවාම හරි කියනවා නේද? එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මොකද අපි කරන්න ඕනේ? අපි එක එක්කෙනාගේ හැම කතාවම අහන්නේ නැතුව අපි නිවැරදි නම් අපි අපේ පාඩුවේ අපේ ගමන යන්න ඕනේ නේද? හැමෝගෙම කතා අහන්න ගියොත් මොකද වෙන්නේ? කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. පැහැදිලිද?